හොඳ අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළු සියලුම දෙනාට. ස්පොට් ඔප්ෂන් රියල් account live trading video එකක් අදත් මම ඔයාලට අරන් ආවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙදිත් මම ඔයාලට හොඳ අවස්ථාවකදී මේකේ ඕඩර් එකක් දාලා පෙන්නන්නම්. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා මේක ට්‍රේඩ් කරන එක අපි හිතන තරම් ලේසි නෑ. මේක අපි හිතන වගේ ගේම් එකක් එහෙම දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේක අපේ රියල් මනිත් එක්ක කරන වැඩක්. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා මේක කරනවා නම් මේක අනිවාර්යෙන්ම ඉගෙනගෙන ඉන්න ඕන. පැහැදිලි? මේක ඉගෙනගෙන මේ පිළිබඳව ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කළා තමයි මේකේ ට්‍රේඩ් කරන්න ඔයාලා රියල් සල්ලි දාන්න ඕන. හොඳයි වීඩියෝට යන්න කලින් මම මුලින් මතක් කරලා දෙන්නම්. ඔයාලා මේ platform එකට එන්න කැමති නම් කොහොමද මේ platform එක හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා ඔයාලට කරන්න තියෙන පළවෙනි දේ තමයි මගේ channel එකට එන එක. මගේ channel එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ channel එකේ තියෙනවා playlist කියලා තැනක්. ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් playlist කියලා තැනක් තියෙනවා. ඔයාලා අන්න එතන එකපාර ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් export option කියලා මෙන්න මේ විදිහට මම playlist එකක් හදලා තිනවා. ඔයාලා මෙතන එකපාර ටච් එකක් දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ platform එකේ account එක හදන තැන ඉඳන් සල්ලි කොහොමද අතට ගන්නෙ, සල්ලි කොහොමද මේක withdraw කරන්නේ, ඒ වගේම මේකට කොහොමද deposit කරන්නේ, ඒ වගේම මේකේ එක එක indicator පිළිබඳව වෙන වෙනම වීඩියෝ මම අරන් ආවිල්ලා තියෙනවා. මේ වීඩියෝ ඔක්කොම ඔයාලා මුලින්ම බලලා ඉන්න ඕන. ඊට පස්සේ තමයි ඔයාලා මේකේ රියල් මනි දාලා වැඩේ පටන් ගන්න. මේ වීඩියෝ අතරින් මම ඔයාලට එක වීඩියෝ එකක් ගෙනා කොහොමද ඔයාගේ නමින් හරියටම මේ ගිණුමක් විවෘත කරගන්න කියලා. මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා වීඩියෝ එක ඕපන් කරන්න. වීඩියෝ එක ඕපන් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ පහළ description එකේ export option original app download link කියලා මම link එකක් දාලා තිනවා. මේ link එක උඩ ඔයාලට එකපාරක් touch කරාට පස්සේ Play Store එකේ original app එක ළඟට එක්ක යනවා. එතෙන්දී ඔයාලට app එක phone එකට ඒ වෙලාවෙම download කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේ මතක් කරනවා ඔයාලා අපේ channel එකට අලුත් යාළුවෝ නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියන්න. එහෙම වුණොත් අපි දාන වීඩියෝ වලට ටිකට බලන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අපි යමු වෙනාද වීඩියෝ එකට. මුද ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි ඕඩර් එකට මම ඩ්‍රෝ 5ක් දාන්න ලෑස්ති කරන් ඉන්නවා. ඒ වගේම euro USD මාකට් එකේ මම ඉන්නේ. මගේ රියල් බැලන්ස් එක ඩ්‍රෝ 47.69ක් තියෙනවා. ඒ වගේම ටයිම් එක තප්පර 30කට තමයි මම තියාගෙන ඉන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් සුපුරුදු පරිදි මම මාකට් එකේ ඉන්ඩිකේටර් දෙකක් දාගෙන තිනවා. ඉහළින් තියෙනවා බෝලික බෑන්ඩ් ඉන්ඩිකේටර් එක. ඒ වගේම පහළින් තියෙනවා MACD එහෙම නැත්නම් MACD කියන ඉන්ඩිකේටර් එක. මේ ඉන්ඩිකේටර් දෙක රීඩ් කරලා තමයි මම අද ඕඩර් එකට යන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ ඉන්ඩිකේටර් දෙක සිග්නල් ලැබෙන කොහොමද මේ සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ අරන් ආවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් බෝලික බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ නිල් පාට රේඛාව කපාගෙන මැදින් යන නිල් පාට රේඛාව කපාගෙන මාකට් එක පහළට ආවා. මම මේ හරියට මගේ සල්ලි දානවා මාකට් එකට මෙන්න මේ විදිහට. රයිට්. මම ඩ්‍රෝ 5ක් මාකට් එකට දැම්මා. MACD ඉන්ඩිකේටර් එකේ මට සිග්නල් එක ලැබුණා මාකට් එක ඩවුන් වෙනවා කියලා. මම ඔයාලට මේක පැහැදිලි කිරීමක් කරන්න මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් රතු පාට කැන්ඩල් හැදෙනවා. ඒ වගේම ඉහළින් මාකට් එක මැදින් යන නිල් පාට රේඛාව කපාගෙන බෝලික බෑන්ඩ් එකේ පහළට ආවා. ඉතින් මේ දෙකම එකපාරට සිද්ධ වුණ නිසා මම හිතනවා මේක ඩවුන් එකට එයි කියලා. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම රිස්ක් එකක් නැහැ. මොකද අපි දාපු සීමාවෙන් උඩට තාම ගියේ නැහැ මාකට් එක. පහළම තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි ඕඩර්ස් වලට යන්න ඕනේ. මේ කනාවට ඕඩර්ස් වලට ගිහලා හරියන්නේ නැහැ. ඒක සැකෙන් ඕඩර්ස් වලට ගිහලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් මේක කරන් යන්න අමාරුයි. ඔය වෙලාවකට ඔයගේ සල්ලි ටික ලොස් වෙලා යනවා. හොඳයි ඔයාලට බලා ගන්න පුළුවන් අපි ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගත්තා. මෙතන මම දාපු ගාන වලට පේනවා ඩ්‍රෝ 5ක් තමයි මාකට් එකට දැම්මේ. ඒ වගේම මගේ ප්‍රොෆිට් එක ඊට පහලින් නිල් පාටින් දෙන වලට බලා ගන්න පුළුවන් ඩ්‍රෝ 4.7 2.5ක් විදියට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කලින් කිව්වා වගේ කිසිම රිස්ක් එකක් නැති ඕඩර් එකක්. අපි හිතුව විදියට මාකට් එක ඩවුන් එකට ආවේ 1.1ක්වත් ඉහළට යන්න එහෙම බැලුවේ නැහැ. අපි හිතුව පැත්තටම තමයි මාකට් එක ඩවුන් එකට ආවේ. ඉතින් තාමත් මාකට් එක ලොකු ඩවුන් එකක තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මම මේක හරියටම තීරණය ගත්තේ කියලා නැවත වාරක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉහළින් තියෙන මෙන්න මෙතන බෝලිං බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ මැද ලයින් එක මාකට් එක කපලා පල්ලයට ආවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් පහළ MACD ඉන්ඩිකේටර් එකේ රතු පාට කැන්ඩල් හැදෙන්න පටන් ගත්තා. ඉතින් මේ දෙකම එකපාරට සිද්ධ වුණා නිසා මම හිතුවා මාකට් එක ඩවුන් එකට එයි කියලා. ඉතින් හිතුව විදියට මාකට් එක ඩවුන් එකට ආවා. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් පුහුණු වෙන්න ඩෙමෝ account එක පුහුණු වෙලා
මේක ඔයාලට හරියනවා නම් ට්‍රේඩ් කරලා බලන්න. ගොඩක් අය මේක හරහා ප්‍රොෆිට් කරලා තිබ්බ ඒගොල්ලෝ අදහස් මාත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එකේ කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියලා. ඔයාලට මොන යම්ම ගැටලුවක් තියෙනවා නම් මේ platform එක අනිවාර්යයෙන් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම අපි ඔයාලට උදව් කරනවා. ඒ වගේ අපේ WhatsApp group වලට join වෙලා ඉන්න ඔයාලට අපි උදව් කරනවා. ඔයාලට ඕනෑම දෙයක් අපෙන් අහලා දැනගන්න පුළුවන්. හොඳයි. තවත් අලුත් වීඩියෝ එකක් මම ඉස්සරහදී අරන් එනවා. මේ වීඩියෝ අනිවාර්යයෙන්ම ඔයාලට share කරගන්න. ඔයාලගේ අදහස් පාලිත් දාගෙන යන්න. ඉතින් ප්‍රාර්ථනා කරනවා හැමෝගම ට්‍රේඩින් ලයිෆ් එක සක්සස් වෙන්න කියලා. හරි විදිහට කරොත් ඔයාලට පුළුවන් මේකේ සක්සස් වෙන්න. හොඳයි එහෙනම් වීඩියෝ එක අද රතර කරන්න තමයි හදන්නේ. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.